रोटी හදන්න ඕනද? වෙලා ඇයිද? ගොඩක් කළා නැති වෙන්නේ මම. නෑ නෑ. 100ක් විතර පල්ලෙහාට ආවා. එතනින් වමට පාරක් තියෙනවා ඇතුළට පාරවල් දෙකක් තියෙනවා යන්න. දැන් මේ පාර තමයි ලේසි කියලා කියන්නේ. දැන් මේ මම යන්නේ වම් පැත්තෙන්. මම ඔයාලට පෙන්නන්නම් පාර.
රොටි හදන්න ඕනද? වෙලා ඇයිද? ගොඩක් කළා නැති වෙන්නේ මම. වෙන මොනවද තවද? මොන බඩිපේ මොනවද තවද? මාසි. ලේට් එකක් වගේ ගහමු නේද? පේන්ට් එක. අර බඩින් කරලා ප්ලේට් එක කරලා පේන්ට් බඩින් කරලා. ඒක 100යි. මොනවද ගන්න බල? මේ බඩින් තියෙන නේද? බඩින් තියෙන. බඩේ හොඳයි නේද? මාමා අපේ නා වඩේ එකයි මේ වඩි දෙකයි ගත්ත කන්න. ඉතින් ගියාම නම් පාටම ලස්සන view එකක් තියෙයි. මෙතන අපි දැන් ඉදල්ගස් ඉන්නේ ස්ටේෂන් එකෙන් බහලා මීටර් 100ක් විතර පල්ලෙහාට ආවා. මෙතනින් වමට පාරක් තියෙනවා ඇතුළට පාරවල් දෙකක් තියෙනවා යන්න. දැන් මේ පාර තමයි ලේසි කියලා කියන්නේ. දැන් මේ මම යන්නේ වම් පැත්තෙන්. මම ඔයාලට පෙන්නන්නම් පාර. පට්ට ලස්සන view එකක් බලා ගන්න පුළුවන් අද නම්. ඔයාලා මේ පාර යන්න එපා. මෙතන කෙලිම උඩට පාරක් තියෙනවා. ඒ පාර තමයි යන්න ඕනේ. එච්චර ලොකු හයික් එකකුත් නෙමෙයි. මේක එච්චර වෙලා යන්නේ නැහැ කියලා තමයි කියන්නේ නා. ඔයාලට කොච්චර වෙලා කියයිද දන්නේ නැහැ. මීදුමක් ඇවිල්ලා බලාකුළු ඔක්කොම වහගෙන යන්න හදන්නේ. අපි එන ගමන් කඩේකින් කෑවා. ඒ කඩේ මාමා තමයි කිව්වේ මේ පාරෙන් එන එක ලේසි කියලා. දැන් මම ඔයාලට පෙන්නන්න මේ පාරෙන් යද්දි කොහොමද ඔයාලා එන්න ඕනේ කියලා. දෙපැත්තෙම නගින්න පුළුවන් ඉතින්. මේ පාර තමයි ලේසි කියලා කියන්නේ. ඉදල්ගස් ඉන්න අපේ ට්‍රේන් එකත් පොඩ්ඩක් පරක්කු වුණා මේ දවස්වල වැස්සේ හින්දා වීදුවේ වැහෙනවා. සම්පූර්ණ වලාකුළු යට තියෙන්නේ. ඔයාලා ඒ පාරේ කෙලින්ම ඇවිල්ලා වතුර ටැංකියක් හම්බ වෙනවා. ඒ වතුර ටැංකිය ගාවට එන්න ඕනේ. වතුර ටැංකිය හම්බුණා කියන්නේ පාර හරි. අපිත් දැන් වතුර ටැංකිය ගාව පොඩ්ඩක් ඉන්නවා. මහන්සියටත් එක්ක. මේ තියෙන වතුර ටැංකිය. ඒක පහුවෙලා යද්දි තේවත්තක් හම්බුණා. තේවත්ත අයිනෙන් තමයි යන්න ඕනේ මැද්දෙන්න. යන්න දෙන්නේ නැද්ද කොහෙද?
මෙතන කෙලින් පාරේ උඩටම යන්න ඕනේ පොඩ්ඩක් අමාරුයි. අති නම් වැටෙනවා. ඉදල්ගස්සින්න ස්ටේෂන් එක තියෙන්නේ මුහුදු මට්ටමේ ඉඳන් පස්වෙනියට උසම ස්ටේෂන් එක ඉදල්ගස්සින්න. මේක නම් එච්චර නගින්නත් නැහැ. මට නගින ඉවරෙකුත් නැහැ. අපි නිකන් නතරේ නගින්නේ. ඉඳන් පොඩ වෙලා යන්නේ. නැත්තම් එච්චර වෙලා යන්නේ. උදේ එද්දින බලාකුළු පැහැදිලිව වෙවුණා. දැන් පොඩ්ඩක් කණ්ඩ නතර වෙච්ච ඉඳ පොඩ්ඩක් පරක් වුණා. දැන් මීදුමින් පැත්ත වැහිලා තියෙන්නේ. සමහර විට මීදුම තව ටිකකින් නැතිද අපි උඩට වෙලා ඉන්නවා. මීදුම ටිකක් යනකම් මම ඔයාලට වීඩියෝ ටික පෙන්නන්න. බලන්න වැටියා හා කොයි හරිතම යන්නේ යා දැන් නම් ඊට පායනවා ගාන්ට. මීදුම නැතිලා ගියොත් හොඳයි. පැත්තම මීදුම වැහිලා තියෙන්නේ. අද ට්‍රේන් එකේ පොඩ්ඩක් පරක්කු එකෙන් තමයි මේ ඔක්කොම උනේ. නැත්තම් වෙනදාට ඉදල්ගස්සින්නට ට්‍රේන් එක 5:00 උදේ 6 වගේ තියෙනවලු. අද ටිකක් පරක්කු වුණා වැස්සත් එක්ක.